අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙනවා තමයි. ඒක නවත්තන්න ඉතින් සක්කරයටවත් බෑ. මේ දේ කරොත් දවසක මැරෙන්නේ සල්ලි වැඩි වෙලා. පින නැත්තම් මේවා බලන්න බෑ මිනිස්සෙට. මිනිස්සෙට දියුණු වෙන්න පින තියෙන්නත් ඕනේ. පින තිබ්බොත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මිනිස්සෙක් බලනවා. මම දැන් මෙතනට අරන් තියෙන්නේ මුංගට අරන් තියෙනවා සහල් අරන් තියෙනවා. සහල් ගන්න මේවා සෞභාග්‍ය සංකේතන අනිවාර්යයෙන්ම සහල් දාන්න ඕනි. පරිප්පු දාලා අනිත් එක යටින් ඔබතුමා සල්ලි මවන උල්පතක් කියලා කියවනේ ඔබතුමා සුකෝපභෝගී වාහන තියාගෙන සුකෝපභෝගී ගෙවල් වල අපි බොහොම වගකීමෙන් කියන්නේ මෙතුමාට නැති දෙයක් නැති තරම් මම කෝටිපතියෙක් වෙන්න නැතුව මට පුළුවන් ද ඔයාලා කෝටිපතිය කරන්න. දැන් ඔබතුමාට තමන්ගේ තන තමන් හදාගෙන තමයි අනිත් මිනිස්සුන්ට තන හදලා දෙන්නේ. ඒක නිසා මේමයි ග්‍රහ චක්‍රයට අනුව තමයි මේ ලෝකේ සියලුම දේවල් එන. අපි මිනිස්සෙක් ඉපදෙද්දී ග්‍රහයෝ පිහිටනවා. ග්‍රහයෝ 9ක් පිහිටනවානේ. ඒ ග්‍රහයෝ 9ත් එක්ක තමයි මුළු ජීවිත කාලෙම බැඳිලා ඉන්නේ. මිනිස්සෙක්ට ඔය කරදරයක් වෙන්නේ මිනිස්සෙට ධනලාභ වෙන්නේ ඒ හැම දෙයක්ම වෙන්නේ ග්‍රහ චක්‍රය. ඒතර අපි ග්‍රහ චක්‍රය තමයි මිනිස්සෙක් ඉස්සල්ලාම බලන්න ඕනේ. මුළු ජීවිත කාලෙම යාට සෙනසුරු ලබා තියෙනවා. සීකුරු ලබලා තියෙන්නේවත් නැහැ. යාට මෙහෙමයි කාලෙන් කාලට සූර්ය මාරුවක් සිද්ධ වෙනත් එක්කම චන්ද්‍ර මාරුව සිද්ධ වෙනත් එක්කම ග්‍රහය මෙහෙමයි. මම මෙතනට වෙලා මේ මුළු දවසම මෙතනට වෙලා ඉන්නේ. මම මෙහෙමයි විශ්ව ශක්තියෙන් බලනවා ඉස්සරහට මොනවාද වෙන්න තියෙන දේවල්. මිනිස්සෙට කොහොමද ප්‍රතිකාර කරන්නේ? අන්න ඒ දේවල් බලා ගන්න තමයි මම මෙතනට එන්නේ. ආයෙහයි මේ මිනිස්සු මේ බණ භාවනා කරන රත්තරන් දාගෙන මොකද්ද මේ මං කියලා දෙන මගේ කලින් දාන් ඉන්නේ පාෂාණ ගල් දාන් ඉන්නේ. ඒ වගේ උපයෝගයෙන් තමයි මට. ඒතකොට මෙහෙමනේ අපි දෙන්නේ ආදරය කරද්දී අපිට තේරෙනවා මෙතන මේ සම්බන්ධය කැඩෙන්න දෙයන්නේ මේ සම්බන්ධය රැඳෙන්න දෙයන්නේ කියලා. එතකොට කියනවා මම මෙහෙමයි මෙතනට මොකද්ද වෙන්න ඕනේ? මම ගාවට මම දවස් 3 ඉල්ලන්නේ. කරේ නැත්තම් නාරස්සාමි ගුරුකනුත් නවත්තනවා. රට ලෝකේ කොහේ හිටියත් මේ මුළු ලෝකේ කොහේ හිටියත් දවස් 3 මේ නාරස්සාමි කරනවා ගුවොත් කරනවා තමයි. මේ අහන්නකො සමහර පිරිමි කට්ටිය ඉන්නවා ලිංගිකව එකතු වෙන්න කැමති. එතකොට ඔයාට එතකොට කිව්වොත් එහෙම මිනිස්සෙක් ඔයාගේ නම් ෆොටෝ එක දීලා කිව්වොත් මට මේ ගෑණි වසී කරලා දෙන්න කියලා. මට පුළුවන් ද එහෙම කරන්න. ඒතකොට ඒක අසාධාරණ නේද? ඒ කෙල්ලගේ ජීවිතේ තනිකරම අපායට යනවනේ. එහෙම කරන්නේ නැහැ ගුරුකම්. එහෙම ගුරුකම් කරන්න බෑ. දකින එක වසී කරන්න බෑ. දුන්නාන්සේලා ගුරු මෑණිවරු දිවුරලා කිව්වට කරාද? කවුද කරේ ගුරුකම්? දිවුරලා කියනවා පැයෙන් දෙකෙන් වරුවෙන් කරනවා. කවුද ගුරුකම් කරේ? හත්තලාමේ කවුද ගුරුකමක් කරේ හරියට? ඒ කියන්නේ ඔබතුමාට අවුරුදු ගණන් වෙන් වෙච්ච කෙනෙකුට දවස් 3ක් ගෙන්නන්න අවුරුදු ගණන් නෙවෙයි කල්ප ගාණක් හිටියත් මේ නාරස්සාමිත්ගේ දේවාල මං කරන්නේ නැති දෙකයි විතරයි. නිදන් ගන්නෙ නෑ, මිනි මරන්නේ නෑ. ওই දෙක විතරයි මේ නාරස්සාමි කරන්නේ නැත්තේ. අනිත් මේම යන්ත්‍ර මන්ත්‍ර. කියන්නේ මේක ට්‍රික් එකක්ද? මොකක්ද මේ සූදු ඇඳගෙන මොකක්ද මේ කරන්නේ ඇත්ත? අසම්බගශරකන් අසම්බගශරකන් ශ්‍රී බලය ඔබ තුළ අවදි කරගන්න.